හරි. දැන් පුතේ ඔයාලා හිතන්න අපිට තියෙන කන්දක් මනින්න. දැන් අපිට මනින්න තියෙන කන්ද. මේ තියෙන කන්ද. මේ කන්ද අපි මනින්න ඕනේ. දැන් අපිට ලේසියෙන්ම සමතල බිමක් නම් පුතේ මෙන්න. මේ තියෙන අපේ ඉඩම කියලා හිතන්න. සමතල බිමක් පහසුවෙන් මෙන්න. හැබැයි අපි කොහොමද පුතේ කන්දක් මනින්නේ? මේකට කරන්න අපිට යාළුවෝ දෙන්නෙක් විතරයි ඕනේ. අපිට මිනිස්සුયો දෙන්නෙක් ඕනේ. කරන්න මෙන්න මෙමය. පුතේ එක මිනිස්සෙක් මෙන්න මේ මැද හිට ගන්නවා. හොඳට බලා ගන්න මෙන්න මේ කාරණාව. එක මිනිස්සෙක් පුතේ මේ කන්දේ මැද හිට ගන්නවා. අපි මෙන්න මෙතන දිග දඬුවක් තියෙනවා. බිනුම් දාපු දණ්ඩක්. මීටර කෝදුවක් නෙවෙයි මීටර වගේ කෝදු කිහිපයක්. ඊට පස්සේ පුතේ මේ මිනිස්සයා මේ මැද ඉඳලා බලනවා මෙතන එයාට කීයක් පේනවද කියලා. එයාට පේනවා පුතේ අපි හිතමු මීටර 10ක් උස පේනවා. මොකද එයා කන්ද පල්ලයානේ. මෙතන තමයි මීටර අර කෝදුව තිබ්බේ දඬුව. ඊට පස්සේ පුතේ එයාටම කියන ඔහොම මෙතන අනිත් පැත්ත හැරිලා ඉස්සල බැලු මේ පැත්ත එතන එයා දකින්න මීටර 10යි කියලා. එහෙනම් පුතේ එයාට කියන ඔහොම හෙලෙවෙන්නේ නැතුව අනිත් පැත්ත හැරිලා මේ පැත්තත් බලන්න කියලා. එතන පුතේ අපි මේ වගේ උස දඬුවක් තියෙනවා. මේ වගේ උස දඬුවක්. හරි. එයාට කියනවා මෙතන අගේ කීයද කියලා බලන්න කියලා. එහෙනම් මෙතන අගේ යා දකින්න මීටර 2යි. එහෙනම් පුතේ අපිට දැනගන්න පුළුවන් සරලම කාරණාව තමයි අපි මෙතන අගේ බිඳුවයි කියලා ගත්තොත්. මෙතන අගේ බිඳුවයි කියලා ගත්තොත් එහෙනම් පුතේ මෙන්න මේ සීමාව මෙතන මේ කියන කන්දේ උස අපට බලන්න පුළුවන් මේකට ආදේශ කළා. එහෙනම් පුතේ මෙන්න මේ කොටසට මේ කොටස සමානයි. එහෙනම් පුතේ අපි මුලින්ම ගත්තා ගේ ගත්තා ගේ තමයි 10යි. අපි පස්සේ දැක්කා ගේ තමයි 2යි. එහෙනම් පුතේ 10න් 2ක් අඩු නම් 8යි. එහෙනම් පුතේ මෙන්න මේ කින ස්ථානයට සාපේක්ෂව මෙන්න මේ ස්ථානයේ අගය මීටර 8යි. එහෙනම් පුතේ මේ ස්ථානයේ ඒ සමානයි 0.5 මීටර. එහෙනම් පුතේ අපි මේ ගාන ඇදුවා 10න් 8ක් මුලින් බලපුවාගෙන් දෙවෙනි අගේ අඩු කරාම අපට ආව පුතේ මෙන්න මේ ස්ථානයට සාපේක්ෂව B ස්ථානයේ උස 8යි මීටර කියලා. ඔන්න පුතේ කඳු මනින ආකාරය දැන්. එහෙනම් පුතේ මේක තමයි. ඔයාලා පුතේ දන්නවද ලෝකයේ උසම රේල්වේ ස්ටේෂන් එකේ තියෙන පට්ටිපොළ නුවරඑළිය. ඊට පස්සේ ලංකාවේ උසම ගම්මානය තමයි ශාන්තිපුර. ඒකත් තියෙන නුවරඑළිය. පිදුරු තලාගල ශ්‍රීපාදය මේ වගේ පුතේ අපි කතා කරන හැම දෙයක්ම නායකරා දියැලක් මේකට අයිති. අයිෆල් කුල්ලත් අපට අයිති. එහෙනම් පුතේ කවුරු හරි කෙනෙක් කවදා හරි දවසක කියලා තියෙනවා යම් කිසි ස්ථානයකින් ආරම්භ කරගෙන මෙන්න මේ කියන කොටස ස්ථානය මුහුදු මට්ටමේ සිට මෙන්න මෙච්චරක් උසින් තියනවා කියලා. එහෙනම් පුතේ ඔයාලා හිතන්න මේ බිඳුව කියන්නේ මුහුදු මට්ටම. එහෙනම් පුතේ මම මේ රූප සටහනත් ඔයාලා තේරුණාද පුතේ මේ ගාන? මේ හදපු විදිය තේරුණා නේද? පුතාලට තේරුණාද මේ ගාන හදපු පුංචි ගාන? එහෙනම් යම් කිසි ස්ථානයක් බිඳුවයි කියලා අරගෙන ඒ ස්ථාන දෙකට දෙපැත්තට දඩු දෙකක් තියලා සමාන ස්ථාන දෙකක් බලලා මෙතන අගයයි මෙතන අගයෙන් අඩු කරාම පස්සේ පුතේ අදාළ ස්ථානයේ උස අපට බලා ගන්න පුළුවන්. එහෙනම් පුතේ මම අඳිනවා මෙන්න මෙහෙම රූපයක්. හරි මේ තියෙන පුතේ මූද. මේ තියෙන පුතේ ගොඩබිම. හරි එතකොට පුතේ මේ මූද තියෙනවා. මේ මුහුදේ එක ස්ථානයක පුතේ හැමදාම හැම විනාඩියටම අපි පුතේ බලනවා මෙතන මීටර කෝදුවක් ස්ථාවරව තියලා දැන් වතුර කොච්චරක් තියෙනවද? දැන් කොතන වතුර තියෙනවද? දැන් වතුර කොතන තියෙනවද කියලා. එතකොට පුතේ අපි දන්නවා පෘථිවියේ තියෙන වඩදිය අවස්ථාවක් තියෙනවා බාදිය අවස්ථාවක් කියලා අවස්ථා කීපයක් තියෙනවා. නේද? එතකොට පුතේ මුහුදේ තියෙන ජලය ඉහළ පහළ යනවා. එතකොට පුතේ අවුරුදු ගණනාවක් තිස්සේ මෙන්න මේ කියන ස්ථානයේ රීඩින් අරන්
අපි රීඩින් කියලා අදහස් කරන්නේ පුතේ ගන්න අගයන්. එතකොට මුහුදු මට්ටමේ කොච්චරක් ජලය තියෙනවද කියන එක ස්ථානයේ පුතේ ස්ථාවර වරගෙන අවුරුදු ගාණක් තිස්සේ ඒ කියන අවස්ථා ටික ගණනය කරලා සටහනක් කරනවා. ඊට පස්සේ පුතේ ඒ අවුරුදු ගාණක් තිස්සේ ගත්ත අගයන් ටික ඔක්කොම එකට එකතු කරලා ගත්ත අවස්ථා ගාණෙන් බෙද්දහම අපිට පුතේ සාමාන්‍ය අගයක් එනවා. මෙන්න මේ සාමාන්‍ය අගයට අපි කියන පුතේ මුහුදු මට්ටම කියලා. ඒකට අපි කියන පුතේ sea level කියලා. එතකොට පුතේ මේ ලෝකේ කොහේ ගත්තත් මුහුදු මට්ටම අපි කියන පුතේ බිඳුව කියලා ගන්නවා. එහෙනම් මේ ලෝකේ කොහේ ගත්තත් පෘථුවියේ මුහුදු මට්ටම කොහේ ගත්තත් පුතේ බිඳුව. එහෙනම් පුතේ මුහුදු මට්ටම බිඳුවේ ඉඳලා පටන් අරගෙන පුතේ අපි මේ කතා කරගත්ත විදියට ඉස්සරහට මැනගෙන ගිහිල්ලා යම් ස්ථානයකින් ඒ මැනපින් නතර කරනවා පුතේ. ඒ නතර කරනකොට එයාලා කරන්නේ පුතේ ආයෙ තව කෙනෙක්ට මේ මැනගින අවස්ථාවක් දෙන්නේ නැතුව මේ මැනපු තැන ඉඳලා මැනගෙන මෙන්න මේ මං කියපු ආකාරයෙන් මැනගෙන ඇවිල්ලා එතන පුතේ ස්ථීර තැනක ගලක වෙන්න පුළුවන් පාෂාණයක වෙන්න පුළුවන් පර්වතයක වෙන්න පුළුවන් පුතේ මෙන්න මේම කුකුලෙක්ගේ කකුලක් වගේ පොඩි ලකුණක් දාලා එතන ලියනවා පුතේ අගය කීයද කියලා. එහෙනම් මුහුදු මට්ටමේ සිට මෙන්න මෙතන ඉඳලා උස මීටර 100යි කියලා එයාලා පුතේ මෙන්න මේ විදියට මැනගෙන ඇවිල්ලා ලකුණු කරනවා. එතකොට පුතේ මෙන්න මේකට අපි කියනවා පිල් ලකුණ කියලා. ඉංග්‍රීසි කියන බෙන්ච්මාර්ක් කියලා. හරි. එහෙනම් පුතේ මේ පිල් ලකුණ කියන එක නැත්නම් බෙන්ච්මාර්ක් කියන එක පුතේ අපි මේ බිම්මැනුම් කියන පාඩමේදී අපි පුතේ මේක අපි BM එකක් කියලා කියනවා. බෙන්ච්මාර්ක් එක පිල් ලකුණ. එහෙනම් පුතේ ඔයාලා දන්නවා ඉන්න පුළුවන් ඔය අපි කතා කරනවා සමහර කඳු උඩ පර්වත උඩ නයින්ගේ ලකුණු තියෙනවා. ඇද්දල තියෙනවා කඩු තියෙනවා ඒ වගේ පුතේ නිදන් වස්තු වෙන්න පුළුවන්. නමුත් පුතේ අපි කතා කරන්නේ මේ නිදන් වස්තු ගැන නෙවෙයි. අපි කතා කරන්නේ පුතේ යම් කිසි පුද්ගලයෙක් මුහුදු මට්ටම බිඳුව කියන ස්ථානයේ සිට අරගෙන මැනගෙන ගිහිල්ලා අදාළ ස්ථානයක් අපි ලකුණු කරලා ස්ථාවර තියෙන තැනක් ඒකට අපි කියනවා පුතේ මෙන්න මේ හැඩයේ තියෙන පිල් ලකුණක් කියලා. ඒව පුතේ හැමතැනම තියෙනවා. ඊට පස්සේ පුතේ මේකේ තව පුංචි වැදගත් කාරණාවක් තමයි සමහරක් අවස්ථාවල දැන් මම කිව්වා මෙතනට සාපේක්ෂයි කියලා. එහෙනම් පුතේ මම මේ A කියලා ගත්ත තැන පිල් ලකුණක් නොවෙන්න පුළුවන්. බෙන්ච්මාර්ක් එකක් නොවෙන්න පුළුවන්. හැබැයි ඒ අවස්ථාවේදී අපි එතන ටෙම්පරරි බෙන්ච්මාර්ක් එකක් කියලා ගන්නවා. తాවකාලික පිල් ලකුණක් ගන්න පුළුවන්. එතන පුතේ తాවකාලික පිල් ලකුණක් ගන්නකොට අපි හැමතිස්සෙම එතන අගය 100යි කියලා අපි ගන්නවා. මුහුදු මට්ටමේ සිට උස මීටර 100යි කියලා. එහෙනම් පුතේ මේ අපි කතා කරන ප්‍රධාන කාරණා වල අපිට හම්බ වෙන පුතේ කඳු. අපිට හම්බ වෙන පුතේ පල්ලම්. ඒවට පුතේ මේ මනින ක්‍රමය තමයි මම දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ. එහෙනම් පුතේ මම මේ කතා කරන මේ පිල් ලකුණ ඒක මතක තියාගන්න. අපි පුතේ කරනවා මෙන්න මේක දැන් අර ඉස්සලා මිනිස්සයා මොකද කරේ මැද අදාළ ස්ථාන දෙක අතර මැද හිටගෙන දෙපැත්ත බලලා ලකුණු කිව්වා. දැන් පුතේ කාලයක් තිස්සේ යනවා තාක්ෂණය දියුණු වෙනවා. එහෙනම් පුතේ මෙයා මේ මිනිස්සයා ඊළඟ පාර බීම මනින්න ගන්නකොට දැන් එතකොට මිනිස්සයාට සාමාන්‍ය පේන සීමාව අපි කියමු උපරිම මීටර 20ක් දුර පේන්නේ කියලා. එතකොට පුතේ අපි මනින්න තියෙන ප්‍රමාණය ගොඩක් වැඩි. නේද? අපි ආසන වශයෙන් කිලෝමීටරයක් යාලට මනින්න තිබ්බ කියලා හිතුවොත් එහෙම 20 කොටස් කීයක් යාලා මනින්න ඕනිද නේද? අන්න ඒ නිසා ඒක නතර කරන්න එයාලා මොකද කරන්නේ? එයාලා කරනවා පුතේ පුංචි ස්කෝප් එකක් ගන්නවා. දුරේක්ෂයක් ගන්නවා. දුරේක්ෂයක් අරගෙන පුතේ මෙතන සාමාන්‍ය මීටර 50ක් විතර වගේ දුර මනින්න පුළුවන්. එතකොට පුතේ හැරිලා අනිත් පැත්තට මීටර 50ක් විතර. ඒ කියන්නේ මීටර 100ක වගේ සීමාවක් යාලට මනින්න ගන්න පුළුවන්. හැබැයි පුතේ මේක මනිනකොට අගයන් පොඩ්ඩක් එහෙම වෙන්න පුළුවන්. වෙනස් වෙන්න පුළුවන්. හරි. එහෙනම් මෙන්න මේ කාරණාවත් එක්ක එයාලා කරනවා අපි මේ මැනපු බලපු දුරේක්ෂය එයාලා පුතේ ස්ථාවරව තියන්න මේකට කණු දෙකක් හිටවනවා. එහෙනම් මේ S2කින් බලපු එක දුරේක්ෂයකට ඇවිල්ලා ඒකට කණු දෙකක් කරලා ඒක ස්ථාවරව තියාගන්නවා. නමුත් පුතේ අපිට කණු දෙකකින් මෙන්න මේ කියන උපකරණයේ ස්ථාවරව තියන්න බැරි නිසා
අපි පුතේ එකට කණු 3ක් දාලා ස්ථාවරව හදනවා. ඒකට අපි කියනවා පුතේ තෙපාව කියලා. එහෙනම් පුතේ මෙන්න මේ කියන අපි කතා කරන තෙපාව කියන උපකරණය කණු 3ක් තියෙනවා. ඒ නිසා තමයි අපි ඒකට තෙපාව කියලා කියන්නේ.